හායි අද මම ඔයගලන්ට කියලා දෙන්නේ බෙහෙත් නෙල්ලි වලින් රසම රස ඩ්‍රින්ක් එකක් හදන විදිය. බෙහෙත් නෙල්ලි තිත්ත නිසා ගොඩක් අය හිතන්නේ රසට මේ වගේ ඩ්‍රින්ක් හදන්න බෑ කියලා නේද? එන්නකෝ කියලා දෙන්න. පොඩ්ඩක්වත් තිත්ත නැතුව බෙහෙත් නෙල්ලි වලින් රසම රස බීමක් හදන විදිය. මුලින්ම නෙල්ලි ටික හොඳට හොදලා දෙපාරක් විතර බ්ලෙන්ඩර් එකෙන් බෙන් කරගන්න ඕනේ මෙන්න මේ ගානට. හොඳට මතක තියාගන්න නෙල්ලි දෙපාරකට වඩා බ්ලෙන්ඩ් එකේ බ්ලෙන්ඩ් කරන්න යන්න එපා. ඇට ටික බ්ලෙන්ඩ් වුණොත් අපේ ඩ්‍රින්ක් එක තිත්ත වෙන්න බලනවා. නෙල්ලි වල ඇට එකින් එක අයින් කරන්න පුළුවන් ගානට බ්ලෙන්ඩ් වුණාම හොඳටම ඇති. මෙන්න මේ විදිහට. ඊට පස්සේ තියෙන්නේ මේක හොඳට පෙරාගෙන නෙල්ලි ඇට ටික ඉවත් කරගන්න ඕනේ. ගොඩක් අය බෙහෙත් නෙල්ලි බීම බොන්න බයයි නේද තිත්තයි කියලා. හැබැයි මේ විදිහට try කරලා බලන්නකෝ. ඕගොල්ලෝ ආසාවෙන් මේක බොයි. දැන් තියෙන්නේ මේ ඇට ටික අයින් කරගත්ත නෙල්ලි ටික අරගෙන ආයෙ බ්ලෙන්ඩ් එකට දාලා වතුර ටිකකුත් දාලා ආයෙ බ්ලෙන්ඩ් කරගන්න. ඕගොල්ලෝ දන්නවද බෙහෙත් නෙල්ලි කොච්චර ගුණද කියලා අපේ ශරීරයට? ශරීරයේ උෂ්ණායට ගොඩාක් හොඳයි මේ බෙහෙත් නෙල්ලි බීම දවසට බොන්න තියනවා නම්. ඇඟ නිමෙනවා. දැන් ඔන්න අපි බ්ලෙන්ඩ් එකට ආයෙ අර නෙල්ලි ටික දාලා වතුර ටිකකුත් මේ විදියට දාලා සීනි ලුණු කුඩු පොඩ්ඩකුත් මේකටම දාගමු. ඊට පස්සේ තියෙන්නේ ආයෙ පොඩ්ඩක් මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි. ඕගොල්ලන්ට සීනි නම් බ්ලෙන්ඩ් කරලා ඉවරුණාට පස්සේ උනත් එකතු කරන්න පුළුවන්. මම නම් මේකටම එකතු කරගත්තා. දැන් තියෙන්නේ මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ආයෙ මේක පෙරා ගන්න විතරයි. මේ විදියට ආයෙ පෙරාගෙන අතින් මේ ටික හොඳට මිරිකලා ගන්න. ඊට පස්සේ ඕනනම් ඔයගලන්ට අයිස් කැට දාගන්න උනත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මේ රසම රස ඩ්‍රින්ක් එකේ රහ බලන්න තමයි. මේකේ රස විතරක්ද තියෙන ಗುಣ? එහෙනම් ඕගොල්ලන්ගේ ගෙදරත් බෙහෙත් නෙල්ලි ගහක් තියෙනවා නම් අනිවාර්යෙන් ඊට පස්සේ මේ විදියට හදලා බීලා බලන්න. එහෙනම් මේ වගේ රසම රස වීඩියෝස් ආයෙ බලන්න ආස නම් මගේ channel එක subscribe කරන්න. bye bye